සුබ දවසක් වෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා. FSV YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ආදරණීය ඔයාලා හැමෝටම. ඉතින් මගේ ජීවිතේ මම අහපු හරිම ලස්සන කතාවක් තමයි අද දවසේදී ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. අහලා බලන්නකෝ ඔයාගේ ජීවිතේට මේ කතාව කොච්චරනම් වැදගත් වේද කියලා. ඔන්න එකමත් එක කාලෙක දුප්පත් හැබැයි බුද්ධිමත් තරුණ පුද්ගලයෙක් හිටියා. මේ පුද්ගලයා තමන්ගේ ආදරණීය බිරිඳත් එක්ක කාලයක් ජීවත් වෙද්දී ආර්ථික දුෂ්කරතාවයන්ට මුහුණ දෙනකොට රැකියාවක් කරන්නට ඕනේ කියලා මේ ගමෙන් පිටත් වෙන්න තීරණය කරනවා. මේ යන්න තීරණය කරද්දී තමන්ගේ බිරිඳට දරුවෙක් ලැබෙන්න තමයි ඉන්නේ. නමුත් මොහු තීරණය කරනවා මේ ආර්ථික දුෂ්කරතාවයන්ගෙන් මඟ හැරලා ජීවිතේ ගොඩක් හොඳින් ගත කරන්න ඕනේ කියලා නගරයට යන රැකියාවක් හොයාගෙන. ඉතින් මොකද කරන්නේ මේ තරුණයා මේ ගෙදරින් පිටත් වෙලා යනකොට එක දවසක නතර වෙන්න සිද්ධ වෙනවා අම්බලමක. ඉතින් මේ පුද්ගලයා අම්බලමේ නතර වෙනවා. අම්බලමේ නතර වුණාට පස්සේ මේ තරුණයාට රැ නිින්ද යන්නේ නැහැ. අම්බලමේ නතර වෙලා ඉන්නවා සීයා කෙනෙක්. මේ සීයාගෙන් මේ තරුණයා අහනවා මට කතන්දරයක් කියන්න පුළුවන්ද මට නිින්ද යන්නේ නැහැ සීයා කියලා. ඉතින් මේ සීයා මොකද කරන්නේ? මම කතාවක් කියන්නම් හැබැයි මට ගෙවන්න ඕනේ. මට සල්ලි ගෙවන්න ඕනේ කියනවා. තරුණයා මොකද කරන්නේ? තමන්ලගේ තිබුණ කාසියක් දීලා මේ සීයාගෙන් මේ කතාව අහගන්නවා. මේ සීයා කියන පළවෙනි කතාව තමයි පැහැදිලි දුෂ්කර මාර්ග තියෙද්දී අපැහැදිලි කෙටි මාර්ග තෝරගන්න එපා. කතාව ඉවරයි. තරුණයාට නිින්ද යන්නේ නැහැ. තරුණයා මොකද කරන්නේ? අනේ සීයා මට නිින්ද යන්නේ නැහැ. තව කතාවක් කියන්න කියනවා. තවත් කාසියක් දීලා තව කතාවක් අහගන්නවා. මේ සීයා කියනවා තමන්ගේ තනතුර මොකක් වුණත් තමන්ගේ තත්ත්වය මොකක් වුණත් අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ කරන්න පැකිලෙන්න එපා කියලා. මේ තරුණයා කතාව අහගන්නවා. ඒත් නිින්ද යන්නේ නැහැ. තව කතාවක් කියන්න කියලා තව කාසියක් දීලා තවත් කතාවක් අහගන්නවා. ඒ කතාව තමයි ඔයාගේ ජීවිතේ ඔයා ආපු අරමුණ අමතක කරන්න එපා. කොයිම වෙලාවකවත් අරමුණේ අමතක නොකර කටයුතු කරන්න කියලා. තරුණයා ඒ කතාවත් අහගන්නවා. හැබැයි නිදිමත අහලකවත් නැහැ. සියට කියනවා තව කතාවක් කියන්න කියලා. අන්තිම කතාව සිය කියනවා ඇහින් දැක්කත් කණින් ඇහුවත් දෙයක් එකපාරටම විශ්වාස කරන්න එපා කියලා. තරුණයා මේ කතා හතර අහනකොට තරුණයාට නිින්ද එනවා. පහෝදා උදේ තරුණයා නැගිටලා තමන්ගේ ගමන ආරම්භ කරනවා. මෙහෙම ගමන ආරම්භ කරද්දී මාර්ග කිහිපයක් තියෙනවා යන්න. තරුණයාට පැහැදිලි මාර්ගයක් පේනවා. හැබැයි අපැහැදිලි කෙටි මාර්ගයක් තියෙනවායි කියලා තව පුද්ගල කණ්ඩායමක් මුණ ගැහෙන අතරමඟදී ඒගොල්ලන් අහනවා මේ තරුණයාගෙන් විස්තර කොහෙටද යන්නේ කියලා. තරුණයා කියනවා තමන් නගරයට යන්නේ කියලා. මේ තරුණ කණ්ඩායම කියන අපෙත් එක්ක යම් මේ මාර්ගය හරිම කෙටි. ඉතින් ඉක්මනටම නගරයට යන්න පුළුවන් කියලා. හැබැයි මේ තරුණයාට මතක් වෙනවා අම්බලමේ සීයා කියපු පළවෙනි කතාව. මොකක්ද පළවෙනි කතාව? පැහැදිලි දුෂ්කර මාර්ග තිබුණාට කමක් නැහැ. අපැහැදිලි කෙටි මාර්ගවල යන්න එපා කියලා. තරුණයා තීරණය කරනවා තනියම හරි කමක් නැහැ මම මේ පැහැදිලි මේ දුෂ්කර මාර්ගය යනවායි කියලා. මේ තරුණයා ඒ මාර්ගය තෝරගන්නවා. ඒ මාර්ගයේ ගමන් කරනවා. නගරයට සමීප වෙනකොට මේ තරුණයාට ආරංචි වෙනවා අර කෙටි මාර්ගයේ ගිහිල්ලා සුරු කණ්ඩායමකට අහු වෙලා ජීවිත හානි කරගත්ත ඒ තරුණ කණ්ඩායම ගැන. මේ වෙලාවේ එයා හිතනවා එයා ගත්ත තීරණය කොච්චර හොඳද කියලා අම්බලමේ සීයා මතක් කරගන්නවා. ඊට පස්සේ තරුණයා නගරයට යනකොට නගරේ ගොඩාක් අපිරිසිදුයි. තරුණයා තීරණය කරනවා මේ නගරේ පිරිසුදු කරන්න පටන් ගන්න ඕනේ කියලා. තරුණයා මොකද කරන්නේ? අපිරිසිදු හැම තැනක්ම පිරිසුදු කරන්න පටන් ගන්නවා. මේ පිරිසුදු කරනකොට මේ තරුණයා සම්බන්ධයෙන් තොරතුරු රටේ රජතුමාට එක පුද්ගලයෙක් ගිහින් වාර්තා කරනවා. රජතුමාට දැනගන්න ඕන වෙනවා මේ පුද්ගලයා කවුද කියලා. රජතුමා මේ පුද්ගලයාව කැඳවනවා. ඊට පස්සේ මේ තරුණයා රජමාලිකාවට ගියාට පස්සේ රජතුමා මොහුට කන්න බොන්න දීලා සලකනවා. ඊට පස්සේ තොරතුරු විමසනවා. රජතුමා තීරණය කරනවා එක දෙයක් මේ පුද්ගලයා කොයි වගේ කෙනෙක්ද කියලා බලන්න. ඒ වගේම මේ රජමාලිකාව නතර කරගන්න පුළුවන්ද කියලා බලන්න. උපක්‍රමයක් කල්පනා කළ රජතුමා මොකද කරන්නේ? මේ තරුණයාට කන්න බොන්න දීලා මේ රජතුමාගේ ආදරණීය දියණිය පුතාලා නැහැ මේ රජතුමාට ආදරණීය දියණියව උඩුමහලේ හැමෙහා යන්නට සලස්වනවා. මොකද කරන්නේ මේ තරුණයා කැම කරන අතර මේ ලස්සන කුමාරිකාව දකිනවා. හැබැයි තරුණයාට එකපාරට මතක් වෙන අම්බලමේ සීයා කියපු තුන්වෙනි කතාව. මොකක්ද? තමන් ආපු අරමුණ අමතක කරන්න එපා කියලා. තරුණයා මොකද කරන්නේ?
ඒ තරුණිය දිහා බලන එක, ඒ කුමාරිකාව දිහා බලන එක නතර කරලා තමන් කැම ටික කාලා ආපු අරමුණේ හිත යොදාගෙන ආපු අරමුණ ගැන මතක් කරගෙන ඉන්නවා. ඊට පස්සේ මේ රජතුමා මොකද කරන්නේ? මේ පුද්ගලයා ගැන පැහැදීමක් ඇති කර ගන්නවා. ටික කාලයක් රජවාසලේ සේවය කරන්න දීලා අවසානයේ තීරණය කරනවා මේ කුමාරිකාව මේ තරුණයාට විවාහ කරලා දෙන්න. ටික කාලයක් යද්දී මේ තරුණයාට රජකම හම්බ වෙනවා. පුතාලා හිටපු නැති නිසා මේ තරුණයාට, මේ බුද්ධිමත් තරුණයාට රජකම හම්බ වෙනවා. ඉතින් මේ කුමාරිකාවත් එක්ක ටික කාලයක් මේ රජතුමා රජවාසලේ ජීවත් වෙනකොට තමන්ගේ බිරිඳව මතක් වෙනවා. තමන් ආපු අරමුණ සිහි වෙනවා. මොකද කරන්නේ? බිරිඳව මතක් වෙලා මෙයා තීරණය කරනවා රජ ඇඳුම් ඉවත් කරලා කඩුව විතරක් අරගෙන තමන්ගේ ගෙදරට යන්න ඕනේ කියලා. මේ තරුණයා මොකද කරන්නේ? රාත්‍රියේදී මේ ගෙදරට ළඟා වෙනවා. ඊට පස්සේ ගෙදර කිසි වෙනසක් නැහැ, වෙනදා වගේමයි. හැබැයි ජනේලෙන් දකිනවා, පහන් එළියෙන් දකිනවා තමන්ගේ බිරිඳ නිදාගෙන ඉන්නවා. හැබැයි තවත් පුරුෂයෙක් එක්ක. හිතාගන්න බැරුව යනවා මේ තරුණයාට. බොහොම කේන්තියක් ඇති වෙනවා. දොර කඩාගෙන ඇතුළට ගිහිල්ලා ඇයව මරන්න තීරණය කරනවා. හැබැයි එකපාරට මතක් වෙනවා අම්බලමේ සීයා කියපු 4 වෙනි කතාව. ඇහින් දැක්කත් කනින් ඇහුවත් විශ්වාස කරන්න එපා කියන කතාව. ඊට පස්සේ මොකද කරන්නේ? ඊටමත් හිත වේදනාවෙන් නමුත් දොරට තට්ටු කරනවා. බිරිඳ අවදි වෙනවා. අවදි වෙලා දොර අරගෙන එද්දී හඳුන ගන්නවා තමන්ගේ ස්වාමියා කියලා. හරියට වේදනාවෙන් අඬනවා, වැළපෙනවා. ඒ වගේම කියනවා ගන්න ඔබ නැති මේ කාලෙට මගේ පුතා කොච්චරනම් ලොකු වෙලාද කියලා තමන් එක නිදාගෙන හිටපු තමන්ගේ ආදරණීය පුතාව පෙන්නනවා. ඉතින් බලන්න අපේ ජීවිතවල අපි ගන්න තීරණ. කියන්නේ මේ කතාව උතර කොච්චරනම් අපුරුවට කියලා තියෙනවද? ඉතින් මගේ ජීවිතේ මං ආපු හරිම ලස්සන කතාවක්. ආගේ ජීවිතේ තව මීට කලින් මේ කතාව අහලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම මීට කලින් මේ කතාව අහලා තියෙනවා කියලා. ඒ වගේම මගේ ජීවිතේට මේ කතාවෙන් මොනවා හරි වැදගත්කමක් ලැබුණා නම් ඒකත් කමෙන්ට් එකක් විදියට සටහන් කරන්න. ඉතින් channel එකට අලුත්ම කෙනෙක් නම් channel එක subscribe කරලා channel එකට එකතු වෙන්න කියලා හරි මාදිරියෙන් මතක් කරනවා. ඉතින් ආයෙත් දවසක වටිනා වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන එකක්. හැමෝටම සුබ දවසක්. මෙච්චරලා රැඳිලා හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි.